මගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ චරිතයක් එක්ක මම මේ වෙලාවෙ ඉන්නේ මගේ විද්‍යාලයේ මලීදේවි අද සොඳුරු සිහිනයකින් රෑ ප්‍රසංගයත් එක්ක එකතු වුණා. ඉතින් අයබෝන් මහේෂයි. අයබෝන් මල්ලි අයබෝන්. මහේෂයි මට හැමතිස්සෙම කියන දෙයක් තමයි චරකමල්ලි ඕනම ශේෂ්ත්‍රයක් තුලදී ඔයා ගමන් කරද්දී එහා පැත්තේ ඉන්න කෙනාගෙනුත් නෙමෙයි මෙහා පැත්තේ ඉන්න කෙනාගෙනුත් නෙමෙයි උඩ ඉන්න කෙනාගෙනුත් නෙමෙයි යට ඉන්න කෙනාගෙනුත් නෙමෙයි Taman සමග එකට අත්තටු සලන කෙනත් එක්ක එයාගෙන් පරිස්සම් වෙන්න කියලා. මොකක්ද ඒ කතාවයි? නෑ ඇත්ත වශයෙන්ම මල්ලි අපේ ජීවිතයේ මෙච්චර කල් අපේ අත්දැකීම් එක්ක බලපුවම අපිට වැඩිපුරම ගහලා තියෙන්නේ. අපිට වැඩිපුරම හිත රිද්දලා තියෙන්නේ. අපිට වැඩිපුරම කරදර කරලා තියෙන්නේ. අපි වැඩිපුරම ආදරය කරපු අය. අපි වැඩිපුරම ළඟ තියාගෙන හිටපු අය. ඒ නිසා මම කියන්නේ කොයි මොහොතක හරි ඔබේ ජයග්‍රහණයට එරෙහිව නැගී සිටින්නේ ඔබේම කුලකේ ඔබේම ළඟ ඔබ ළඟම වැතිර සිටපු කෙනෙක්ම පමණයි. අනිත් අයට අපේ ජයග්‍රහණය අදාළ නැහැ. ඒ නිසා තමයි මගෙන් කවුරු හරි අහුවොත් ඔබ කැමතිම ගීතය මොකක්ද කියලා මම කියන්නේ පූජාසනයේ ඔබ සිඳුවා ඔබට පූජාසනයේ ඔබ හිඳුවා ඔබට වර්ණනා කළ ඔබ අගය කරපු එයාම තමයි කවදා හරි ඔබට ජරහන්නේ. ජීවිතේටම දුන්නු අවවාදය මට අවුරුදු ගානකට කලින් මහේෂ් අයියා මේ අවවාදය දුන්නේ. අදටත් මම ඒකමයි ඇහුවේ. ඒක මට නැවත දැනගන්න ඕනේ. ඉතින් දෙවෙනි ස්තුතියි මගේ ජේෂ්ඨයන්ට. ස්තුතියි ඔබතුමාටත් ස්තුතියි මාත් එක්ක කතා බහ කළාට ඔබේ පාසලේ ප්‍රසංගය ඉතාම සාර්ථකයි. ඉදිරි දවසක තවත් සුන්දර මොහොතක හමු වෙන බලාපොරොත්තු වෙමින් අපි සමග යනවා. ජය වේවා. ජය මහේෂ්. ජය.